ආයිබෝන් කියලා පිළිගන්නවා channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකට. ඉතින් සෑහෙන ආලකින් තමයි වීඩියෝ එක කරන්නේ. අද මම ගෙනල්ලා තියෙන්නේ Binance එකෙන් pick and win කියන event එක ගැන. ඉතින් 2026 FIFA World Cup එක පටන් ගන්න තියෙනවා. ඒකත් එක්කම සමගාමීව සාමාන්‍ය ගන්න මොකක් හරි event එකක් ආවොත් ඒක සමගාමීව Binance එකේ event එකක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම මේක ගැන වීඩියෝ එක කරන්න හිතුවේ. ඒතර මේකේ ලොකු prize pool එකක් තියෙනවා. මේකේ දැන් තියෙන තත්ත්වෙත් එක තමයි ඩොලර් 2ත් 5ත් අතර reward එකක් ගන්න පුළුවන් කියලා මම දැම්මේ සතියකට. ඒ කියන්නේ prize pool එකට සහභාගී වෙන පාටිසිපන්ට්ලා වැඩි වෙනකොට ලැබෙන රිවෝඩ් එක පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වෙත් එක්ක කැල් කරලා තමයි මම මේ ගාන කියන්නේ. නැත්තම් ඔයාලා කියන්නේ බොරුවක් කියන්නේ. හරි. අපි බලමු කොහොමද මේකට පාටිසිපේට් කරන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ. අපේ channel එකට ඔයගොල්ලෝ අලුත් නම් subscribe button එක click කරලා අපිට තියෙන bell icon එක click කරලා තියාගන්න. ඒතකොට වීඩියෝ එක දාපු ගමන් notification එකක් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට යන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මගේ Telegram channel එකේ ඉන්නවා නම් ඔයාලා Telegram එකේ මම post එකක් දාලා තියෙනවා. post එකේ කෙලින්ම තියෙන link එක මේ touch කරලා ඒකෙන් යන්න පුළුවන්. නැත්නම් මම පහළ වීඩියෝ එකේ description එකේ මම link එක දාලා තියෙනවා. ඒ link එකෙන් යන්න පුළුවන්. ඉතින් මෙහෙමයි ඒකට participate කරන්නේ. ඔයාලට ලේසිම විදිය තමයි Telegram channel එකට එන එක. Telegram channel එකේ link එකත් මම පහලින් දාලා තියන්නම්. Telegram channel එකට ඇවිල්ලා මෙන්න මේ click here කියන button එක click කරලා ඔයාලට කෙලින්ම event එකට යන්න. ඔයාලා Binance account එක නැත්නම් Binance account එක හදාගන්න. Binance account එක තියෙනවා නම් තමයි මේ යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න එහෙම go to app දෙන්න. හරි. ඉවෙන්ට් එක මෙහෙම ලෝඩ් වෙයි. මම දැන් මේක රෙජිස්ටර් වෙලා තියෙන හින්දා මම මේක ඊයේ තමයි පාටිසිපේට් කරේ. ඊයේ පාටිසිපේට් කරවෙන්න මෙහෙම තමයි වෙන්නන්නේ. මුලින් නම් පැහැදිලිව කියලා දෙන්නම්. වීඩියෝ හරියටම බලන්න. ඔයාලට බලගන්න පුළුවන් ඉවෙන්ට් එක දවස් 30ක් තියෙනවා. හැබැයි එක ඉවෙන්ට් එකක් දැන් දාලා තියෙන ප්‍රයිස් පූල් එක ඊයේ පටන් අරන් තියෙන්නේ. ඊයේ නම් 24 වෙනිදා කල් තියෙනවා. සති 4ක ඉවෙන්ට් 4ක් තියෙන්නේ. මේ ඉවෙන්ට් 4ටම සහභාගී වෙන්න මම ඉස්සරහට වීඩියෝස් කියන්නම්. මමත් පාටිසිපේට් කරන ගමන් තමයි වීඩියෝස් කියන්නේ. ඉතින් මේව ඇත්තටම 100% ෆ්‍රී. අත පහක්වත් යන්නේ නැහැ. ඇත්තටම වීඩියෝ එක ගෙනාවෙත් airdrops තිබුණ නැහැ ලොකුවට. ඒ වගේ අර ෆ්‍රී කරන්න පුළුවන් ඉවෙන්ට් එකක් තිබිච්ච නිසා තමයි මම ටග් ගාලා වීඩියෝ එක ගෙනාවේ. අවුරුදු ගානකට පස්සේ. එන්න මෙතන තියෙනවා ඔයාලට බලගන්න මේ තියෙන ප්‍රයිස් පූල් එක 570යි කියන්නේ. මෙන්න මේ C coin එක හම්බෙන්නේ ප්‍රයිස් පූල් එකට. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් C coin එකේ වටිනාකම. C coin එකක් වෙනවා 0.094ක්. 570යි කියන්නේ 1000න් වැඩි කරා 53010 පාටිසිපේට් කරන ප්‍රමාණය අනුව ඔයාගේ රිවෝඩ් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක හිතන්න එපා මේක ෆ්‍රී එකක් හින්දා try කරන්න. මෙතන pickups ගානක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට daily earn කරගන්න පුළුවන් pickup ගාන. මේ pickup ගාන අනුව තමයි ඔයාගේ රිවෝඩ් එක තීරණය වෙන්නේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේ pickup ගන්න කියලා. දැන් මම මෙතන pickup 3ක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. weekly pickup 8ක් කම්ප්ලීට් කරන්න ඕන. ඉතින් ඔයාලට මේ බලන්න පුළුවන් දැන් මේ වෙලාවේ පාටිසිපේට් කරලා තියෙන all participant ලා ගන්න 37015ක් ඉන්නවා මේ වෙලාවේ. මෙන්න මෙතන pickups 8 කම්ප්ලීට් කරපු ගමන් මෙන්න මෙතන your estimated reward share කියන එක බිංදුව දැනට තියෙන්නේ. 8ක් වෙච්ච ගමන් මෙතන වාගේ මේ reward කැල් කරලා මෙතනින් දානවා. හරි. ඔයාලට මෙතනදී පැහැදිලිවම කරන්න තියෙන්නේ මේ තියෙනවා දැන් FIFA World Cup එක බලනවා නම් හරි බැලුවේ නැතත් කමන්නේ. අට මේකෙන් අර guess එකක් කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ තියෙන රටවල් දෙක. තුර්කියයි තව රටකුත්. බ්‍රසීලියයි, හයිටි, ස්කොට්ලන්ඩ් එකයි, මොරොක්කෝයි, ඇමරිකාවයි, ඔස්ට්‍රේලියාවයි. ඔය දෙක බලලා yes හරි no හරි දෙන්න. පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. account දෙකක් තියෙනවා නම් ඔයා එකකින් yes දාලා තව එකකින් no දෙන්න. එතකොට දෙකෙන් එකක් හරි win කරනවානේ. ඒක අර win කරන්නම ඕනෙමත් නැහැ. මොකද මෙන්න මෙතන පිකප් ගන්න කම්ප්ලීට් වුණාම ආවේ මේ රිවෝඩ් පූල් එක හම්බ වෙනවා. මේක අර ගෙස් එකක් හරි ගියොත් එහෙම ඊට වඩා අමතර තව රිවෝඩ් එකක් හම්බ වෙනවා. අන්න ඔහොම තමයි කරන්න තියෙන්නේ. හරි මම ඔයාලට පෙන්නන්නම් දැන් මෙතන දැන් මගේ අද ඩේලි පිකප් ගන්න මට මේක ඩේලි ගන්න පුළුවන්. මේක ඩේලි රීෆ්‍රෙෂ් වෙනවා. හරි පළවෙනි ටාස්ක් එක තියෙන්නේ share your link share task. මේ share task කිව්වට ඒක ඇත්තටම මම try කරලා බැලුවේ නැහැ. ඊට වැඩිය ලේසි ඔයාලට අකුරු 100කින් තියෙන බෝල් post එකක් හදලා Binance Square එකේ post එකක් දාන්න. ඒ කියන්නේ මෙහෙම මෙන්න මෙතන Binance Square එකට යන්න. Binance Square එකට ගිහිල්ලා ඔයා මෙතන වචන 100 Binance pickup and win පොඩි කන්ටෙන්ට් එකක් හදාගන්න. කන්ටෙන්ට් එක ඔයාලට හදන්න තේරෙන්නේ නැත්තම් කෙලින්ම යන chat GPT එක type කරන්න pick up and win කියන title යටතේ ඔයාලට වචන 100ක කන්ටෙන්ට් එකක් දෙන්න. ඊට පස්සේ එහෙම post එක දාලා yes දෙන්න. ඔයාලට වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්නවා නම් මේක කරලා පෙන්නන්න. කැමති කෙනෙකුට මේක ස්පීඩ් කරලා යන්න පුළුවන්. හදන්න කෙනෙක් ඉන්නවා නම් මම දන්න විදිහට මේ විදිහට කරන්න. හරි ඔයාලට ගන්න ඕනේ මේ prompt එක මම පහලින් දාලා තියන්න. එන්නේ copy කරගෙන chat GPT එකට දාගන්න. මට මෙන්න මේ විදිහට මගේ කන්ටෙන්ට් එක තියෙනවා. මම මේක copy කරගෙන ගිහිල්ලා Binance Square එකට ගිහිල්ලා මේ paste කරන්න විතරයි. එහෙන් ගත්ත මෙහෙන් දැම්මා. post දුන්නා. ඊට පස්සේ මෙන්න එහෙම post successful කියලා වැටෙනවා. මේක පොඩ්ඩක් refresh කරලා බලන්න. මේක එකක් හම්බුණා. මේක අපිට තියෙන්නේ trading volume 100ක් හදන්න. මේක මොකක් හරි එකක් තෝරගන්න. TRX තෝරගන්න. ඊට පස්සේ මේ වෙලෙන් market දාලා එහෙමයි trade දාන්නේ. buy කරලා. හරි දාන්නයි. sell කරලා. ඉතින් 100ක් එදුවා නම් හරි 50ක් වගේ දීපනම් 50 දෙක 10ක් වගේ දීපනම් 10 10 බලා ගන්න පුළුවන්. මගේ මේ වෙලාවේ picks 3ක් තියෙනවා. මම කරපු task දෙකට picks අර පබ්ලිෂ් කරපු එකට පික් එකයි ඉතින් ඒකට පික්ස් දෙකයි.
ඉතින් ඔයාලා බය වෙන්න එපා. දැන් අද 19 අද පටන් ගත්තවාට පුළුවන් කොහොම හරි යට හදා ගන්න. ඔයා ඩොලර් ගණනකට කැපෙන්නේ නැහැ. ඇත්තටම මේ අර වොලියුම් එක හදන්න විතරයි වෙන්නේ. අර පොඩි වීඩියෝ කැපෙයි. අත 0.1ක් වගේ කැපෙයි ඔයන. ඊට වගේ පික් තුනක් තියෙනවා. මම මේකේ කරන්නේ ටෝල් තුනක් තියෙනවා. ජෙසස් ඔයාලට කරන්න පුළුවන්. ChatGPT එකට දාලා මෙතන USA and Australia එකෙන් නෝ US ඉතින් නැති කියන එක yes කන්ෆර්ම් කරා. හරි. බ්‍රසීල් තියෙනවා. බ්‍රසීල් එකේ හයිටි වලින් බ්‍රසීල් win the match කියලා. ඒකටත් මම yes දෙනවා. ස්කොට්ලන්ඩ් එකේ මොරොක්කෝයි. ඉතින් මොරොක්කෝ win කියලා yes දානවා. ඊට පස්සේ ඔගේ රිසල්ට් එක ආවට පස්සේ බලමු කොහොමද කියලා. මගේ දැන් මෙන්න මෙතන ප්‍රයිස් පූල් එකේ පික් 6ක් තියෙනවා. තව පික් දෙකයි ඕනේ. හෙටත් මම try කරලා 4 වෙනිදා මේ ප්‍රයිස් පූල් එක ඉවර වෙන දවසේ කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එන්නම්. ඊට පස්සේ පේමන්ට් ප්‍රූෆ් එකත් එක්ක මම ඊළඟ වීඩියෝ එක කරන්නම්. ඉතින් මෙහෙමයි මේකට පාර්ටිසිපේට් කරන්න. ඉතින් වීඩියෝ එක මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් මම කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න පුළුවන්. එයාලට කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් පහල description එකේ link එක දාලා තියන්න. ඒක බලලා idea එක ගන්න. නැත්නම් ටෙලිග්‍රෑම් channel එකේ අපේ මේ වීඩියෝ එක තියෙනවා. ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඔයගලන්ට සුබ දවසක්.